මේ ඔබ දකින්නේ වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වීරමුගෙදර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ඉහළ කඩදුන්න ලෝකාහෙට්ටිය ගම්මානයේ පිහිටා තිබෙන සුවිශේෂී පුණ්‍ය භූමියක්. අපේ විහාරස්ථානය ශ්‍යාමෝපාලී වංශික මහානිකායට එහෙම නැතිනම් මල්ලුතු මහා විහාර පාර්ශ්වයට අයත් විහාරස්ථානයක් මේ. ඒ විහාරස්ථානය වලගම්බා රාජ සමයට අයිති වුණත් පසු කාලීනව භික්ෂුන් වහන්සේලා නොමැතිකම නිසාවෙන් මේ විහාරස්ථානය වල්වැදිලා විනාශ ස්වභාවයට පත් වෙලා තිබුණේ. අනුරාධපුර යුගයේ ඉතිහාසයකට හිමිකම් කියන මේ ස්ථානය වලගම්බා රජු සැඟවී සිටි ස්ථානයක් ලෙස ජනප්‍රවාදයේ සඳහන් වනවා. එම කාලයේදී මේ බිමෙහි චුල්ල පිණ්ඩපාතික තිස්ස මහරහතන් වහන්සේ වැඩවසන්නට ඇතැයි සැලකෙනවා. මේ විහාරස්ථානය වඩාත් ප්‍රසිද්ධ වන්නේ රම්පිලිම වහන්සේ වැඩ සිටින ස්ථානය ලෙස බැවින් බදාදා සහ සෙනසුරාදා දිනවල බෞද්ධ හා අබෞද්ධ විශාල බැතිමතුන් පිරිසක් භාරහාර වීම සඳහා මෙහි පැමිණෙනවා. විශේෂයෙන්ම පිළිම වහන්සේ නමකට භාරහාර වෙන්න එන එකම ස්ථානයක් තිබෙනවා ලංකාව තුළ. මම හිතන්නේ මේ විහාරස්ථානයේ තමයි. වලගම්බා රජ සමයේ ඉදිකළ බව කියන බෝධි ප්‍රාකාරයක් මේ පුණ්‍ය භූමියේ දකින්න පුළුවන්. එහි සුවිශේෂී බෝධීන් වහන්සේ නමක් අදත් වැඩවාසය කරනවා. ජනප්‍රවාදයට අනුව මේ බෝධි ප්‍රාකාරයේ වලගම්බා රාජ සමයෙන් නිර්මාණය වෙන්න යෙදුණු බෝධියක් ලෙස තමයි සිහිපත් කරන්නේ. එකල රහතන් වහන්සේ වැඩවාසය කළා යයි සැලකෙන මේ භූමි භාගයේ කටාරම් කෙටු ගල්ලෙන් 32කට වැඩි ප්‍රමාණයක් සහ ඒ හා සම්බන්ධ සෙල්ලිපි රසක් සොයාගෙන තිබෙනවා. මෙහි වැඩවාසය කළ චුල්ල පිණ්ඩපාතික තිස්ස මහරහතන් වහන්සේට ගරු කිරීමක් වශයෙන් මහා සෑයක් ගොඩනැගීමට මේ වන විට සැලසුම් කර එහි වැඩකටයුතු ආරම්භ කර තිබෙනවා. සුවිශාල මුදලක් ඒ සඳහා අපිට වේදන් වෙනවා. මේ වෙනකොට අපි ඇස්ටිමේට් ගත කරලා තියෙනවා කෝටි 25ක වගේ මුදලකින් තමයි අපි එය නිර්මාණය කරන්න කටයුතු සංවිධානය කරන්න තිබෙන්නේ. ඒත් ඉදිරියේදී ඒ කටයුතු තව වෙනස් වෙන්නට පුළුවනි. මහා සෑයේ උස ප්‍රමාණය අපි ගත්තොත් එම අඩි 126කට වැඩි උස ප්‍රමාණයකින් යුක්තවත්. ඒ වගේම පල්ල ප්‍රමාණයෙන් ගත්තොත් එම අඩි 100කට වඩා පල්ල ප්‍රමාණයකින් යුක්තව වගේම මහා සෑයේ ඇතුළට පිවිසෙන්න පුළුවන් ආකාරයට තමයි අපි මේ මහා සෑය නිර්මාණය කරනු ලබන්නේ. මෙම සෑය තුළට පිවිසිය හැකි අතර එහි ධාතු ගර්භය තුළ ප ဋ ාණ දේශනාව රන් ගඩොල්වල සටහන් කර බුදු කුටි නිර්මාණය කිරීමට සැලසුම් කර තිබෙනවා. නිදාන්නවරුන්ගේ ග්‍රහණයට ලක් වෙලා දෙවන්ත ලෙස විනාශයට පත් වෙලා තිබුණු විහාරස්ථානයක් මීට අවුරුදු 16කට පමණ පෙර ආතුව වල්වැදිලා කැලෑ බවට පත් වෙලා තිබුණු මේ විහාරස්ථානෙ මට බාර ගන්න පුළුවන්කම ලැබුණේ. ඒ බාරගත්තේ දවසේ ඉඳලා අද මේ වෙනකොට සවිශාල විදියට විහාර කර්මාන්තයේ දියුණු කරගෙන ගම්මාන 7ක් මට පවතිනවා. ලෝකහෙට්ටිය, හිඳකුඹුර, කඩදුන්න, ගල්ලහැරවත්ත, හන්දවත්ත, බැද්දේගම, හේනේගෙදර කියන ගම්මාන 7ක එකමුතුතාවයකින් යුක්තව තමයි මේ විහාරස්ථානයේ දායක පවුල් ලෙස කටයුතු කරනු ලබන්නේ. ඒ නිසාවෙන් අර වල්වැදිලා තිබුණු විනාශ මුඛයට පත් වෙලා තිබුණු මේ විහාරස්ථානයේ නැවත විහාර කර්මාන්තය ආරම්භ කරලා අද මේ තත්ත්වයට ගොඩනගා ගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් සීල භාවනා වැඩසටහන් සහ ගුරුවරුන් 14 දෙනෙකුගෙන් හා සිසුන් 150කට අධික සංඛ්‍යාවකින් සමන්විත ශ්‍රී මිත්තක දහම් පාසල ක්‍රියාත්මක වනවා. මීට අමතරව ප්‍රජාවගේ සුබ සාධනය වෙනුවෙන් දරුවන්ට පාසල් උපකරණ ලබා දීම සහ දුප්පත් ජනයාට උපකාර කිරීම වැනි සමාජ සේවා කටයුතු සිදු කරනවා. මේ රුවන්ගිරි කන්ද වලගම්පා රාජමහා විහාරය මේ ගමට පමණක් නොව මුළු ශ්‍රී ලංකා ද්වීපයටම අතීත උරුමයේ ආලෝකයක්.
ධර්මයේ ආලෝකයක් විහිදුවාලන පුණ්‍ය භූමියක්.